සුබම සුබ ආදරණීය දවසක් කියලා ප්‍රාර්ථනා කරන්නම් මගේ ආදරණීයන් හැමදෙනාටම. අද මම හදන්න ලෑස්ති වෙන්නේ ඉක්මනින් රසට හදාගන්න බිරියානි එකක්. ඉතින් මම මේකට මල්ටි කුකර් එක ගන්නවා. මේකට තෙල් ස්වල්පයක් සහ බටර් ටිකක් එකතු කරලා මේ ටික රත් වෙගෙන එනකොට මස් කරි තේ හැඳි දෙකක් වගේ දාලා ඒකටම හීනයට කපාගත්තු තක්කාලි, අල, ලූණු, ඒ වගේම අමු මිරිස්, කාන්ත කරපිංචත් එකතු කරගන්නවා. මේ වෙලාවේ බේලේස් එහෙම තියෙනවා නම් එකතු කරගත්තට කමන්නේ. හැබැයි මේක ගෙදර තියෙන දේවල් වලින්ම ඉක්මනින්ම හදාගන්න පුළුවන් විදිහට තමයි හදාගන්නේ. ඒකටම මිරිස් කුඩු තේ හැඳි කාලක් සහ සාමාන්‍ය ප්‍රමාණයට කපාගත්තු සුදු ලූණු ගෙඩියකුත් මේකට එකතු කරගන්න අමතක කරන්නේ නැහැ. මෙන්න මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ ටික හොඳට ටෙම්පරාදු කරගත්තට පස්සේ චිකන් ටික එකතු කරගන්න. චිකන් කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් සහ කැමති ප්‍රමාණයකට කපාගෙන එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේකට මී කිරිවත් යෝගර්ට්වත් මම කිසිම දෙයක් එකතු කරගන්නේ නැහැ. ඉක්මනින්ම හදාගන්න ඕන නිසා රස අඩුවක් නැතුව හදාගන්න ඕන නිසා මේ විදිහට හදාගන්න. ඉතින් ඒත් එක්කම මෙන්න මේ එකතු කරන්නේ මම මසාලා හරි පවුඩර් එක. මේක එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් බිරියානි වලටම තියෙන හරි පවුඩර් වෙනම කඩෙන් ගන්න පුළුවන්. ඉතින් ඒක එකතු කරගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට රස අනුව ලුණු එකතු කරගෙන මේ ටිකටම චිකන් කෑලි ටික වැහෙන ප්‍රමාණයට මම උණු වතුර තමයි මේ එකතු කරන්නේ. සාමාන්‍ය රසණයට තියෙන නිසා ඒ ටික එකතු කරගෙන මේ ටික හොඳට තඹ ගන්න ඕනේ. ඉතින් මේ ටික තැම්බෙනවත් එක්කම අබ කුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරගෙන ඒකටම තේ හැඳි කාලක් කහ කුඩුත් එකතු කරගන්න. මේ වෙලාවේ කරපිංච කොළ දෙක තුනකුත් එකතු කරගෙන කරපිංච සහ රම්පෙත් එකතු කරගෙන මේක මෙන්න මේ විදිහට උතුරගෙන එනකොට මේ මුන්නි කීරි සම්බහාල තමයි මේ තියෙන්නේ. මේකට බාස්මති හාල ගන්නත් පුළුවන්. ඉතින් මං ගාව දැන් තිබුණේ මේ හාල නිසා මම මේ ටික හොදලා මේ ටික වතුර බේරෙන්න තියලා තිබ්බා. ඉතින් මේ ටික වතුර බේරෙන්න තියලා තිබුණේ සෝදලා ඉවර වෙලා විනාඩි 5ක් 10ක් වගේ පෙඟෙන්න තියලා ඉවර වෙලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ටික එකතු කරලා මෙන්න මේ විදිහට කුකර් එකේ අතුර ගන්න ඕනේ. ඉතින් ඒ ටික කරලා පියනකින් වහලා සාමාන්‍ය බත උයා ගන්න වෙලාවට වෙනකම්ම මේ ටික ඉදෙන්න තියාගන්න. දැන් අපි පියනින් වහලා බත ඉදෙන වෙලාව වෙනකම්ම බත උයාගෙන අපි ඒ වෙලාවෙන් පස්සේ මේක ඕපන් කරලා බලමු බත අපි හිතන විදිහට හැදලා තියනවාද කියලා. ඉතින් මේ වෙලාවේ හොඳ සුවඳකුත් එනවා. ඉතින් මේ වෙලාවේ ඕගොල්ලන් හිතනවා බත්තට තැඹිලා මදි කියලා උණු වතුර ටිකක් එකතු කරලා විනාඩි 2-3ක් උයා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක බලලා මේ රෙසිපි එක හැදුවා නම් මේකේ රස කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් මටත් කියන්න. ඒ වගේම මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ටේරියස් කිචන් වයිබ් YouTube channel එකට ගිහිල්ලා subscribe කරන්න කියලා මගේ ආදරණීයයන්ගෙන් මම ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අලුතින් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. මම ටේරි.